Hello friends, welcome back to Gaming and Bro YouTube channel එකට. ඉතින් අදත් ඔයාලා සාදරයෙන් පිළිගන්නේ Granny Chapter 2 එකේ gameplay video එකට. අද අපි වෙනස්ම වැඩක් කරන්න යන්නේ පස් වතාවක් කාලා මැරෙන හැටි බලන්නයි යන්නේ. බෝත් දාලා යන්. අපි play කරලා බලමු. මේකේ පස් වතාවක් මරුන් කෑවම අන්තිමේට දෙනවනේ දඬුවමක්. ඒ දඬුවම බලන්න තමයි අපි යන්නේ. පස් වතාවක් කාලා බලමු. ඔන්න අපි දැන් ඇහැරෙනවා. අන්න හරි. අපි තොර ඇරමු. ඉතින් සුපුරුදු පරිදි මාත් මෙහෙම තමයි කරන්නේ. එතනට ගියා, ගැහුවා. තව එකපාරක් ගැහුවා. තියා එනකන් ඉමු. කොහොම එකක් තියෙන්නේ නැද්ද, පරක් වෙනවද? අන්න හරි එන්නෙම. කමු නේද? normal mode දාලා තියෙන එක ඇත්තට වේගෙන් කමු. ඔන්න පළවෙනි වතාව හරි. day 2 දෙවෙනි දවසෙත් අපි කමු. අද අපි හොයාගෙන යමු. අපි දැන් කෙලින් යන උඩට හොයාගෙන කණ්ඩ යන්නේ. ඉන්නවද බලමු. පේන්නේ නැහැ. අන්න හරි. දෙවෙනි වටේත් හරි. play කරලා බලමු මේකත්. තුන්වෙනි දවසේ කාලා ළඟම ඉන්නවද දන්නේ නැහැ. පොඩ්ඩක් මේකත් දැන් එයි මෙතන ඉන්න ඕනි. නේ දැක්කේ නෑ. අන්න ගියා. හෝ මෙහෙ කොහේ යනවද දන්නේ. තුන්වෙනි දවසත් ගොඩ. දැන් ඔන්න හතරවෙනි දවස. තව දවසයි තියෙන්නේ. හතරවෙනි දවස බලමු. කෝ වගේ මද්ද අපිට අත් වෙන්නේ කියලා. යමු බලන්න. කවුරුත් නැහැ. අන්න එනවා. හතරත් හරි. ග්‍රැනීට වැඩි ග්‍රෑම්පා කන එක සද්ද අඩුයි. හැබැයි ග්‍රැනී එක හද තමයි අර ලොකු සද්දයක් එන්නේ. ග්‍රෑම්පා ගාද්දි කම්පුඩි සද්දයක් එන්නේ. පස්වෙනි දවස. ඒ කියන්නේ ලාස්ට් ඩේ. බලමු. නෑ උඩටම යන්න. බල්ලෙක්වත් නෑ. පස්වෙනි දවසත් හරි. ඔන්න ඔහොමයි අපේ පළවෙනි දඬුවම දෙන්නේ. කොහොම ග්‍රෑම්පා කාර්යයා. ග්‍රෑම්පා කාර්යයා අපිට කරන්ට් එක දාන්න දුකද යනවා. අන්න තට්ටු කරා. අන්න දැම්ම කරන්ට් එක. දඬුවමටත් ඇවිල්ලා මේ පස්වෙනි දවස වීඩියෝ එක වෙන හින්දා මම කොට කරලා තින්නේ. ආයි බලමු පස්වෙනි දවසෙත් කාලා සියම් බයක් නැතුව යන්න ඕන උඩට. අපි ගිහිල්ලා කාලා බලමු පස්වෙනි දවසේ. මේ දෙවෙනි ක්‍රමේදී මොන දඬුවමද අපිට දෙන්නේ කියලා බලන්න. ඔන්න ග්‍රැනි එනවා දෙන්න. අන්න
අපි බලමු දැන් දෙවෙනි ක්‍රමේදී අපිට දෙන දඬුවම. අන්න කටුලේ ගහනවා. හැම එකම ගැණීනේ දෙන්නේ උපදෙස් ග්‍රෑන්ඩ්පාට. අන්න එබුණා. ග්‍රෑන්ඩ්පාට බලාගන්න. ඔන්න තුන්වෙනි ක්‍රමයට තුන්වෙනි දඬුවම තමයි දැන් බලන්න යන්නේ. අපි අමු තුන්වෙනි ක්‍රමයේ තුන්වෙනි දඬුවම මොකක්ද කියලා බලන්න. සුපුරුදු පරිදි මුද ගහන එක තමයි මම කරන්නේ. දැන් ඒ උර කොයි දෙන්නම එන්න. ගුටි කාලා බලමු. ඕ ඒක තුන්වෙනි දඩුවම තමයි බූ වලට කණ්ඩ දාන එක. මේකෙත් ඔන්න බලන්න ග්‍රැනී තමයි උපදෙස් දෙන්නේ. ග්‍රැනී උපදෙස් දෙනවා. ඔන්න කෑවා. තුන්වෙනි ක්‍රමේ තමයි. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් හතරවෙනි දඬුවම බලන්න තමයි දැන් අපි යන්නේ. ඉස්සෙල්ලා බූ වලගෙන් කෑවා. ඊට පස්සේ අර කටුලක වෙන මේක ගැහුවා. මොකක්ද කරන්නේ? මට නම් හරියට මතකත් නෑ. එනවා ග්‍රෑන්ඩ්පා. අපි ගැහුවා. අපි බලමු හතරවෙනි ක්‍රමයට දෙන දඬුවම මොකක්ද කියලා. අර අද්භූත ජීවියාට කණ්ඩ දාන එක. අන්න දැම්ම මස් කටු. ගේම් එකේ එක මස් කට්ටක් තිබ්බනේ මේකේ මස් කටු ගොඩාක් තියෙනවා. ඔක ඇවිල්ලා අපි තමයි ඉස්සෙල්ලා කන්නේ. ටීම් ෆ්‍රෙස් ඔන්න පස්වෙනි ක්‍රමේ පස්වෙනි දඬුවම තමයි බලන්න යන්නේ. අපි බලමු මොකද්ද මේ පාට දෙන දඬුවම කියලා. මේකෙත් ගණිත දන්නේ උපදෙස් දෙන්නේ අපිට. අම්මට සි ක්ලච් කරන්න දෙන්නේ නැද්ද කොහෙද? අන්න දුන්නා. කමන්නේ හොයාගෙන යන්න. හොයාගෙන ගිහින් කමු. ග්‍රෑන්ඩ්පා ඉන්නේ ওই කාමරෙන්නේ. ඔන්න කවුද දෙනවා? අන්න ග්‍රැනි. පස්වෙනි ක්‍රමෙත් අපි අවුට් වුණා. දැන් බලමු අපිට දෙන දඬුවම. පස්වෙනි ක්‍රමයේ හැටියට දඬුවම මොකද්ද කියලා දැන් බලන්නේ. මේක ඉස්සලා දුන්නා නේද? මොකක් හරි ප්‍රශ්නයක්? කමන්නේ. කොහොම තමයි ඉතින් මට දැන් දුන්න දඬුවම ඔයාලට වෙනස් වෙන්න පුළුවන්. සබ්ස්ක්‍රයිබ් කරලා ෂෙයා පාරක් දාලා ලයික් කරලා කමෙන්ට් එකක් දාන්න.